Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද ගේන්නේ මස්ම ඊට් එකේ vlog එකක්. ඔයාලා දැනටමත් ඉතින් thumbnail එකෙන් දන්නවනේ. ඉතින් අපි බලමු මේකේ කෑම කොහොමද? එතකොට මේ දවස්වල යන prices කොහොමද? ඒ වගේම තියෙන meat items මොනවද කියලා. ඉතින් ඔයා මේකට ගිහිලා නැති කෙනෙක් වුණත් ඔයාට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකද මගේ වීඩියෝ එකේ full menu එකේ prices ඔක්කොම දාලා තියෙනවා. එහෙනම් ඉතින් වීඩියෝ එක බලන්නකෝ. අපි මුලින්ම order කළේ grill chicken meal එකක්. මේක spicy, extra spicy and sweet විදියට ඔයගලන්ට order කරන්න පුළුවන්. එතකොට මේක serve කරන්නේ mashed potatoes and garlic bread එක්ක. මම spicy කන්න ආස නිසා මම මේක extra spicy විදියට තමයි ගත්තේ. ඊළඟට අයියා order කරේ pork chop meal එකක්. මේකත් අර විදිහටම mashed potatoes and garlic bread එක තමයි serve කරන්නේ. මේ ඔක්කොටම අපිට barbecue and kochi sauce serve කරනවා. දැන් ඉතින් අපිට කන්න තමයි තියෙන්නේ. මං ඉතින් මේ කොණ්ඩේ හදනවා වීඩියෝ එකට ලස්සනට පේන්න. මගේ වීඩියෝ එකේ ඉතින් මං ලස්සනට ඉන්න බෑ. මේ තියෙන අපිට හම්බ වෙන barbecue sauce එකයි kochi sauce එකයි. කොණ්ඩේ ලස්සනට හදාගත්තට මොකද කොණ්ඩෙත් එක්ක මට කෑම කන්න කරදරයි. ඒ නිසා මම බැඳගත්තා. පේනවනේ මෙයාගේ කෝලක්. මෙයාට ඉතින් පෝක් වගේ දේවල් කනකොට පොඩි චූන් එකක් එනවා. ඒ ආස දේවල්නේ. මම කන්නේ චිකන් විතරයි. මට හදලා දෙන්නවත් වෙන කෙනෙක්ට මෙයා කොච්චර ආසුණත් හිත නැහැ. මොකද මං ඒවා අල්ලන්නේවත් නැහැ. ඉතින් එයා එළියෙන් කෑවොත් තමයි. පෝක් නෑ කියලා ගානක් නෑ. ඉතින් මං එයාට අනිත් කෑම රසට හදලා දෙනවානේ. ඔයාලට කියන්න අමතක වුණානේ. අපි මේ ආවේ මෙයාලගේ මේන් බ්‍රාන්ච් එකට කොට්ටාවට. මොකද ඉතින් අපිට ළඟම තියෙන්නේ කොට්ටාව. මගේ කෑම එක ගැන කියනවා නම් ඒක මාරම රසයි මට. මං ස්පෙෂලි මෑෂ් පොටේටෝ එකට මාරම ආසයි. අයියාගේ කෑම එකත් රසට තිබුණා කිව්වා. හැබැයි එයා ওই වගේම පෝක් ෂොප් එකක් ගත්තා ඇල්ලේ ගිහිල්ලා. එයා කිව්වා එයාට ඇල්ල එක මේකට වැඩිය රසයි කියලා. අපි දෙන්න මේ කතා වෙන්නේ බාබකියු සෝස් එකයි කොචි සෝස් එකයි ගැන. ඒ දෙක මික්ස් වුණාම ඇත්තටම මාරම රසයි මේ කෑම එක. මට නම් මේ පෝෂන් එක හොඳටම ඇති වැඩිත් එක්ක. අන්තිමට මගේකින් චිකන් අයියා කෑවා. මට කා ගන්න බැරි නිසා කොහොමත් වැඩියෙන්ම මං අර බඩ පිරෙන්න කන්නේ නැහැ. මං කෑම අඩු කරලා තියෙන්නේ. සාමාන්‍ය ගානට කෑවහම මට ෂේප්. අයියාට නම් එයාගේ කෑම එක මදි වුණා. එයාට තව මොනා හරි ඕඩර් කරන්න ඕනේ කිව්වා. මම ඩ්‍රින්ක්ස් මොනා හරි නැත්නම් ඩිසර්ට් මොනා හරි ගන්න කිව්වම එයා කිව්වා එයාට කෑව මදි කියලා. ඊට පස්සේ එයා තව ඕඩර් එකක් දැම්මා. මගේ කෑම එකෙන් කන්න කිව්වට මුලදී කෑවේ නෑ මට මදි වෙයි කියලා. දැන් ඉතින් මං කාලා ඉවරයි. ඒ නිසා මම මගේ කෑම එකෙන් එයාට කැව්වා. කෑම දකින්නකොට මූණ බලන්නකෝ. ඊළඟට අයියා ඕඩර් කළේ grill chicken with garlic rice එක. ඒක සර්ව් කළේ garlic rice එකයි, chicken leg එකයි, salad එකයි, ඒ වගේම bullseye එකක් එක්ක. පේනවනේ කෑම දාසකේ මූණ. මේ rice එක ළමයි කන්න කලින් සුවඳ බලන්න හිතෙනවා. එච්චරකට මාරම සුවඳයි. හොඳම වැඩේ කියන්නේ අපි දෙන්නත් ගියේ වැස්ස දවසක. මේ දවස්වල සීතලයිනේ. garlic rice එකක් මට ගෙදර හදලා කන්න හිතුණා. මොකද මේක එච්චරටම රසයි. ඒ වගේම සලාඩ් එකටත් මං ආසුනේ ඒකේ කෝන් දාලා තිබුණා. අයියට නම් දැන් කා ගන්නත් බැහැ. මොකද මේ පෝෂන් එක එච්චරටම ලොකුයි. මම ඉතින් චුට්ටක් කෑවා.
ඊට පස්සේ එයා ගියා අත හොදගෙන එන්න. මොකද හැන්දෙන් කනවට වැඩිය එයාට අතින් කන එක හොඳයි කියලා. ඇත්තටම එතකොට හොඳට අනාගෙන සෝස් ටික මික්ස් කරගෙන කන්න පුළුවන්නේ. මට ඉතින් එයා කනකම් බලාගෙන ඉන්න තමයි දැන් තියෙන්නේ. බලන්නකො ප්ලේට් එක ඇදලා ගත්ත හැටි මං කාලේ ඉවරුණා විතරයි. අපි ඊට පස්සේ ඩ්‍රින්ක්ස්වත් ඩෙසර්ට්ස්වත් ඕඩර් කරේ නෑ. මොකද අයියට කන්න බෑ කිව්වා. මේක ලොකු පෝෂන් එකක්. ඔයගලන්ට පේන ඇති චිකන් ලෙග් එකත් ලොකුයි. ඕඩර් කරේ නැති වුණාට ඔයාලට ප්‍රයිසස් බලා ගන්න මම වීඩියෝ එකක් ගත්තා. ඒ නිසා ප්‍රයිසස් බලා ගන්න පුළුවන්. ඒ වගේ මතක් කරන්න ඕනේ මෙතන කස්ටමර් සර්විස් එකත් බෙස්ට්. හරිම ෆ්‍රෙන්ඩ්ලි ඒගොල්ලන්. එහෙම වුණාම ඉතින් ආයිත් යන්න හිතෙනවා. දැන් එන්නකො මෙනු එක බලන්න. මේ තියෙන්නේ මෙයාලගේ තියෙන කෑම වර්ග ටික. මං ඔයාලට බලන්න ලේසි වෙන්න මේ විදිහට දැම්මා. ඉතින් මෙතන තියෙනවා සැලඩ්ස් වගේම සුප්. ඊළඟට තියෙනවා චිකන් වලින් හදන ඩිෂස්. මේකේ තියෙනවා බීෆ්. ඊළඟට තියෙනවා අයියගේ ආසම කෝණයක පෝක්. ඒ වගේම මෙතන තියෙනවා සීෆුඩ්. මෙතන තියෙනවා ඔයාලගේ ගොඩක් කට්ටිය එනවා නම් ප්ලැටර්ස් ගන්න. මෙතන සයිඩ් ඩිෂස්, එතකොට සෝස් වර්ග, සොසේජස් වර්ග. ඒ වගේම මෙතන තියෙනවා බර්ගර්ස්. ඒ වගේම මෙතන තියෙනවා ඔයගලන්ට බර්ගර්ස් වලට තව මොන හරි ටොපින්ස් ඕනනම් ඇඩ් කරගන්න. මෙතන තියෙනවා රයිස් වර්ග. මේක නම් ලන්ච් ඔන්ලි කියලා දාලා තිබුණේ. තව මෙතන නාසි ගුරාන් එක රසයි කියලා මම දන්න කෙනෙක් කිව්වා. මම කාලා නෑ හැබැයි. එතකොට මෙතන තියෙනවා ඩීප් ෆ්‍රයි කරපු අයිටම්ස්. ක්‍රැබ්ස් කන්න ආසයිද ක්‍රැබ්ස් එහෙමත් තියෙනවා. එතකොට පැස්ටා වගේම ඩ්‍රින්ක්ස් වල ප්‍රයිසස් උත් ඔයගලන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. අන්තිමටම තියෙනවා ඩෙසර්ට්ස්. ඉතින් මං හිතනවා මෙනු එක ඔයගලන්ට වැදගත් වෙයි කියලා. ආයෙන්න. කොහොනට්ටවන අපි දෙන්න ඇතුලේ කෑම ගන්නකොට බව්වෙක් නැට්ටවනවන බලාගෙන හිටියා. අයියා රැවටුණා ඒ මෙයා කියලා මම නම් කතා කරනකොට කිව්වා මෙයා නෙවෙයි කියලා. පස්සේ අපි හොය හොය හිටපු එක්කෙනත් ආවා. ඒ දෙන්නම එකට හිටියේ. එන්න අපිට කම්. චුටි. අනේ පාව්. මේ ඉන්නේ අපි හොය හොය හිටපු එක්කෙනා අනේ හරිම අහිංසකයි යාගේ මූණ. දැන් එනවා මල් ළඟට. චුටි. ඔව් මම තමයි අල්ලන්නේ. ඒගොල්ලන්ට සතුටු ඇතියානේ පොඩි වෙලාවකට හරි අල්ලනවද? ඇයි මිනිස්සු ඔක්කොම චිප් ගන්නවා ඇතිනේ. අපි නම් ආදරේ යන්නේ ඔයගොල්ලන්ට. අපි අංගනේ හේ. චුටි. කොමුන? දැන් දෙන්න රණ්ඩු වෙයිද? මෙයා තමයි අපි ඇතුළේදී දැක්කලා තියෙන්නේ. මෙයා ලක්ෂණ චෝයි. මෙයාගේ මූණ හරි අහිංසකයි. අයියයි නංගි? වෙන්නත් ඇති. තාත්තයි දුවයි හරි අම්මයි පුතයි හරි වෙන්න ඇති. අම්මයි පුතයි වෙන්න. යාළුවෝ දෙන්නෙක් වෙන්නත් පුළුවන්. මේ දෙන්නත් බලනවා ඇති මුන් දෙන්නට පිස්සුද මේ මොනවද කියවන්නේ කියලා. උඩපයින්. බබා උඩපයින්. අපි ගින් එන්නම්. පව්වනේ. එයා අපි යනවට කැමති නැහැ හේතුවක් දාලා ඉන්නවා. පව්වනේ එයා මගේ ඇඟට හේතු වෙලා ඉන්නවා. මගේ ඇඟට තද වෙලා. පාරේ කට්ටිය හොරතල් කළා වගේ නෙමෙයි. ගෙදරත් කට්ටිය ඉන්නවනේ හොරතල් වෙන්න බලාගෙන. මේ ඉන්නේ අපේ ශීමැනික. මේගොල්ලන් ඉතින් අපි කොහේ හරි ගිහින් එනවා නම් මොනවද ගේන්නේ කියලා බලාගෙන ඉන්නේ. ඉස්සර නම් අපිට හිටියේ ශීබා විතරයි. දැන් තව නංගි බබෙකුයි මල්ලි බබෙකුයි ඉන්නවානේ. බලන්නකො අපේ කීරිසම්බ මිටි ඇඟ මහත් වුණාට කකුල් කෝටුම කෝටු. ඒවා ඉතින් මහත් වෙන ඒවා නෙවෙයි. නිකන් බෝන්චි වගේ. ආවනේ. කෝ මල්ලි. මල්ලි. දන්න පුතේ. කො බොදොන් නම්මි. ඔගල 15 වෙනිදා හිටියේ අපි නැතුව.
Annie. Baba finish?